ආයිබෝවන් යාළුවනේ කෑම වයිබ්ස් YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන ආවිලා තියෙනවා හරිම විදියට ලේසියෙන් හදාගන්න පුළුවන් පිට්ටු රෙසිපි එක. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම අරගෙන තියෙනවා ගාගත්තු පොල් ගෙඩියක පොල්. ඉතින් මේ පොල් ටික අරගෙන තියෙන එකපාරක් ලාවට පොල් කිරි ටික මිලි කළා. අපිට එතකොට ඒ පොල් කිරි ටික ගන්න පුළුවන් පිට්ටු එක කන්න. ඊළඟට මම අරගෙන තියෙනවා හාල් පිටි. අපි මුලින්ම මේ හාල් පිටි ටික ලාවට බැද ගන්න ඕනේ. ඉතින් හාල් පිටි ටික බදීදී හාල් පිටි වල පාට වෙනස් වෙන්නම් බදින්න එපා. මේක පොඩ්ඩක් බැදගත්තට පස්සේ ඇති තෙත ගතිය යන ගානට. මම ඊළඟට අර පොල් වලින් කොටසක් දා ගන්නවා. ඒකටම ඒ ප්‍රමාණයටම හරියන්න හාල් පිටි දා ගන්නවා. ඊට පස්සේ මේ වගේ අතින් කලවම් කරගන්න ඕන මේ ටික හොඳට. මේ වගේ විනාඩියක් විතර කලවම් කරගන්න. දැන් ඒ කලවම් කරගත්ත එකට වතුර ටිකක් දා ගන්නවා. වතුර ගොඩක් දාන්න එපා. මොකද අර පොල් වලත් තෙත ගතිය තියෙන හින්දා වතුර ටිකක් දා ගන්න. ඊළඟට වතුර ටිකක් දාලා මේක කැට කරගන්නවා මේ වගේ අතින්. මේ වගේ ලොකු කැට හිටින්න නැති වෙන්න ඒවා කුඩු කරලා මේ වගේ ලස්සනට කැට කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ හැම කොටසක්ම ටික ටික දාලා හදාගන්න. ඔක්කොම ටික එකපාර කරන්න යන්න එපා. එතකොට හරියට කැට වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්තු ඔක්කොම පිටි ටික. දැන් මම පිට්ටු බම්බුව අරන් පිට්ටු බම්බුව පිරෙන ප්‍රමාණයට මේක දාගන්නවා. මේක හැලෙන හින්දා යටින් වාජනයක් තියලා දාගන්න. නැත්නම් ඒ ටික නාස්ති වෙනවා. මේ වගේ පිරෙන්න දාගන්න. මේක ගොඩාක් හයියෙන් තද කරන්න එපා. ලාවට පොඩ්ඩක් තද කරන්න. ගොඩක් තද කරොත් එහෙම මේකට හුමාලේ එන්නේ නැති වෙනවා උඩට. ඉතින් මං ඒ විදිහට මේ පිට්ටුව හදාගත්තා. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් හැදිමිටකින් මේ වගේ පිටිපස්සෙන් තල්ලු කරලා පිට්ටුව බා ගන්න. ඒ වගේම මේ පිට්ටුවේ හිල් තියෙන කෑල්ල ඔයගොල්ලෝ පොල් තෙල් දාලා දාගන්න. නැත්නම් මේක ඇලෙනවා. ඒ වුණොත් පිට්ටුව කැඩෙන්න පුළුවන්. මේ වගේ පොල් කෙන්දක් අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේක දෙකට කපා ගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔක්කොම පිට්ටු ටික හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්ත මගේ ඔක්කොම පිට්ටු ටික. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් මම මගේ කලින් වීඩියෝ එක පිට්ටු බම්බු නැතුව හදාගන්න විදිහත් කියලා දුන්නා. ඉතින් පිට්ටු බම්බු නැති අය ඒ විදිහට හදාගන්න.